හායි යාළුවනේ, ඉතින් ඔන්න අපි අවුරුදු නිවාඩුවට ලස්සන පැත්තකට ගියා දවසක් නතර වෙලා විනෝද වෙලා එන්න. ඉතින් ඒ තමයි මේක මහනුවර දිස්ත්‍රික්කයේ උඩිස්පත්තුව කියලා තියෙනවා ගම්මානයක්. ඒ ගම පාස් කරලා යන්න ඕනි ටිකක් රංගල. ඊට පස්සේ තියෙනවා තංගප්පුව කියලා. තංගප්පුවට යන ඒ ගමට යන පාරේ මගකදී අපි හැරිලා යන්න ඕනේ මෙන්න මේ ගල හොයාගෙන. ඇත්තටම වාහනවල නම් යන්න බෑ. ඉතින් කිලෝමීටර් 5ක් විතර පයින් යන්න ඕනේ. ඉතින් අපි මේ ලස්සන තැන හොයාගෙන ඇත්තටම පයින් ගියා. ඒක දුෂ්කර වුණා ටිකක්. ඒ දුෂ්කර වුණ ගමන ඇත්තට මේ වගේ ලස්සන තැනකින් නිමා වෙනවා. මේ ගලෙන් ඒ ගමන අවසන් වෙනවා. අපි මේ ගල උඩ නැවතිලා හිටියා. ඉතින් ඇත්තට මේ ගමේ මිනිස්සු මේ ගමට කියන්නේ නයින් කෙලින් ගල කියලා. අපිට ටිකක් කියනකොට අමුතු හිතුණා අහනකොට. ඔයාලටත් එහෙම හිතෙන්නේ නැති මේකේ මේ ගලේ තියෙනවලු නයි ගියපු පාරක්. නයින් කියන්නේ එකයි නයි ගියපු කෙලින් ගියපු පාරක් තියෙනවලු. ඒ පාර තියෙන හින්දා තමයි මේක නයින් කෙලින් ගල කියලා ඒ පැත්තේ මිනිස්සු කියන්නේ කාලේ ඉඳලා. ඇත්තටම මේ අපි උඩටත් ගියා පල්ලෙහාටත් ගියා මුළු ගල වටේම හතර වටේම ඇවිදලා බැලුවා එහෙම පාරක් තියෙනවද කියලා. එහෙම ස්වභාවිකව හැදුණු පාරක් එහෙම නයි ගියපු පාරක් අපිට හොයාගන්න බැරි වුණා. වතුර ගලාගෙන ගිහිල්ලා තියෙන පාරවල් හැදිලා තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. එහෙම අර නයි ගිහිල්ලා හැදිච්ච පාරක් එහෙම කියලා හොයාගන්න බැරි වුණා. ඇත්තට මේක කාලෙත් එක්ක නැති වෙලා ගිහිල්ලා වෙන්නත් පුළුවන්. ඉතින් අපි හවස් වෙනකොට දර හොයලා ගිනිමැලයක් ගහලා මෙන්න මේ විදිහට තමයි එදා රෑ ගෙවුනේ. අපි ඉතින් කෑම හදලා කාලා ගිනිමලේ වටේට වෙලා ඉඳලා ඇත්තටම මේ උදේ වෙනකොට මාරම සීතලයි. ඒ පැත්ත පට්ට සීතලක් තිබ්බේ. පිරිත් සද්දයක් ඇහෙනවා ඈතින් ලයිට් දාලා හැම පැත්තෙම. ඉතින් ගොඩක් සීතල වැඩි වුණා. ගොඩක් ගිනිමලේ වටේට වෙලා අපි හිටියා නිදාගත්ත සීට් පොරවගෙන අරන් ගියපු දේවල් පොරවගෙන. උදේ වෙනකොට ඇත්තටම සීතලයි පින්නයි ලොකුවටම පින්න තිබ්බත් වැස්ස වගේ පින්න. ඉතින් ඒ දේවල් අපි ඇත්තටම වෙනසක් වුණා අපිට. එහෙම අපි යන්නේ නැහැ. ඉතින් ගොඩක් කලාතුරකින් එහෙම යන්න ලැබෙන හින්දා මේ විදිහට තමයි ඉතින් අපි රෑ ගත කරේ. ඉක්මනට ගෙවිලි ගියා. ඇත්තට මේක අර එහෙම දෙයක් අපි ලබලා නැති නිසා මේ විදිහට රෑ ගෙවිලා ගියා. ඉතින් මේ වගේ ලස්සන ගමනක් ආයෙත් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලත් මේ වගේ ලස්සන ගමනක් යන්න අපේ වීඩියෝ එකට ලයික් දාලා කමෙන්ට් කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිට සපෝට් එකක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා.